ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ මෙන්න මේ jitter.video කියන platform එක සම්බන්ධව. මේ platform එකේදී අපිට ගන්න පුළුවන් free video motions හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔය උදාහරණයක් විදිහට හිතන්න YouTube එකේ තියෙන intro එක, ඒ වගේම පොඩි video clip එක, පොඩි තප්පර 4ක 5ක වගේ video clip එක, ඒ වගේම අපිට Adobe stock එකට දාන්න පොඩි video clip එක, ඊට පස්සේ file එකේ sell කරන්න පොඩි video clip එක, Upwork එකේ sell කරන්න පොඩි video clip එක. ඒවට අපිට පුළුවන් මෙන්න මේ jitter.video කියන platform එක අපිට මේක free use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ paid plan උත් තියෙනවා. අපි කොහොමද බලමු මේ jitter.video කියන platform එක use කරලා අපි videos generate කරගන්න කියලා. අද මුලින්ම jitter.video කියන domain එකට එන්න. මේ domain එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඒ link එකකින් එන්න. ඒ link එකෙන් ආවට පස්සේ try for free කියලා button එකක් තියෙනවා. මේ button එක උඩ click කරන්න. ඊට පස්සේ continue with Google කියලා button එකක් තියෙනවා. මේක උඩ click කරන්න. මෙතන තවට ඔසවලක මේල් එක තියෙනවා. මේල් එකෙන් sign in වෙන්න. මෙතනින් continue කරන්න. මෙතනින් continue කරාට පස්සේ අට name එකක් අහනවා. user name එක. මේ user name එකක් දාලා මෙතනින් continue කරන්න. ඊට පස්සේ ඔයාගේ what is describe your best කියන අහනවා. මෙතනින් ඔයා developer කෙනෙක්ද? අද නම් අද. ඊට පස්සේ design කෙනෙක් නම් design. කිසිම issue ගන්න නැහැ. මෙතනින් continue කරන්න. ඊට පස්සේ මෙතනින් අහනවා මොකද්ද මන්ද? එතනින් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ main use case එක අහනවා marketing වලට product වලටද. ඔයා කැමති එක සිලෙක්ට් කරන්න. ඔයාගේ purpose එක අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟ එකේදී invitation එකක් දාන්න තියෙන්නේ. ඒක skip කරන්න. skip කරාට පස්සේ මෙතනින් ඔයාලා තෝරන්න start from scratch කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ dashboard එකක් බලා ගන්න පුළුවන්. මේකේ templates කියන tab එකට එන්න. templates කියන tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇතිතරම් තියෙනවා templates. දැන් මම උදාහරණයක් විදිහට මෙන්න මේක මම edit කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ පොඩි loading එකක් යනවා. loading එකක් ගියාට පස්සේ මේකට අදාළ කරන දේවල් අපිට customize කරගන්න පුළුවන්. මේකේ තියෙන text ටික, ඊට පස්සේ මේකේ තියෙන animations, මේ හැමදේම අපිට change කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට click කරාට පස්සේ අපි මෙන්න මේ අර ඔය පොඩ්ඩක් click කරමු. ඉතින් එතන ආවට පස්සේ ළමයි අපිට පල්ලෙහා බලා ගන්න පුළුවන් මෙතන තියෙන icons ටික, the search bar එක, ඊටසේ motion එක, ඒ විදිහට මේවා බලා ගන්න පුළුවන්. අපි මේ විදිහට පොඩ්ඩක් play කරලා බලමු. play කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක තියෙන design එක අපිට බලා ගන්න පුළුවන්. අපිට මේක change කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක change කරන්න කියලා. අර මුලින්ම මේ විදිහට මේ text එක click කරන්න. අපි මේක උඩ double click කරලා මේක highlight වෙනවා. මේක highlight වුණාට පස්සේ backspace ඔබලා best tools කියලා අපි ගන්න. හරි. best tools කියලා අපි ගහලා අපි මෙන්න මේ විදිහට දැන් බලන්න අපිට මේකෙන් change වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ අපිට මේ CT icon එක change කරගන්න පුළුවන් double click කරලා. හරි. එතකොට icon එක drag and drop කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන. හරි. මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම්. drag and drop කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. right. දෙක. ඒ විදිහට අපිට මෙතනදී drag and drop කරන්න පුළුවන්. ඕන image එක මම දැන් ඒක delete කරන්න. ඉතින් ඔය විදිහට ඔයාලට මෙතනදී animation එක අපිට අදාළ කරන animation එක create කරගන්න පුළුවන්. දැන් මම මේක play කරලා පෙන්නන්නම්. හරි. ඔය විදිහට animation එක create කරගෙන ඔයාලට මෙතනින් export කරගන්න පුළුවන් video frame එක තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක like කරන්න. ඒ වගේම වීඩියෝ එකට comment කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් link එක තියෙන පහළ description එකේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා මෙන්න මේ jitter.video එක try කරලා බලන්න. try කරලා බලලා හොඳ freelancer කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම good luck.